මහවේසි වසිනවා. මේ බලන්න පිස්සුනේ බං ගෙවල් වලට නිදා ගන්න. උල්ලද්ද? ඈපොසෙය? බන්ටෙක් බන්ටේ කපන්න යන්නේ. කතා කරලා නැද්ද කට්ටියට? කාටද? දීපුවට දීර්ලාට. දීර්ලාට කතා කරලා නේද? දුක්ඛ. ඈ. බන්ටගේ වැසියක් ඉන්නවලු. බන්ටගේ? ඔව් වැසිලා. ඊටල්ල කකුල් දෙකම පුරුත් වෙලාලු. ඌ අරන් ඇවිල්ලා ධර්මඩුවේ ගැට ගන්නලු යන්නේ අම්මා. අපිටද? ඔව්. ඉතින් දෙන්නේ. ඕකට මාතරේ යන මේ කිබුලෙක් ඉතියේ ඈ යම් බලාගෙන යන්න ඈ. මොවුන් දැන් ගොඩ වෙලා ඉන්නේ වතුර හින්දා. මේ වතුර. ඔයලා ඇත්තට මොකක් හරි වුණොත් එහෙම නඩුම තමයි. ගෙවන්න වෙනවා. ගෙවන්න නැතුව ආයේ ඇට දෙක හැරි දුලා ගෙවන්න වෙනවා. ආයේ ගෙවන්න එක්කුත් නෑ බයික් එක විපෝට දිරිපස්සේ. ඔයාලා දීකේ නරන එක වෙනවද? ඒ කුරුල්ල කොට බලනකො. කොහෙ? කොහෙද? කුරුල්ලෝ? මේ කරක්තිය පවුනේ පොදු ක්‍රීඩාංගනේ. පොදු ක්‍රීඩාංගනේ මේ තියෙන ඉන්නවා කිව්වා. හැම මරු ඈ. ඈ අවුරුදු 10කින් 15කින් විතර මම මේ ගුලි පැකට් එකක් උඹගේ මේ ඔරිජිනල් බඩු ඈ. ඔරිජිනල් බඩුව. පස්සේ එහාට. ඕ මුන්ට පිස්සු මුන්ට ගෙවල් වල ඉන්න බෑ. ආයේ. ආයි. ඔබේ ගුඩ් බයි. මේක පාරන් උඩ ආරින්න මේ ඔය අලුත් එකක් ආවනේ. ඔව්. ඒක ගන්න තියෙන්නේ. මේකද යන්න යෝ මන් දැන් උනේ දැන් ඕ කේමක් නෑ ඈ කැලුමා ඈ ඕන් නැකල් WR එක ඕ WR එක වල වටිනා කළා අර කේල් එකක් තිබුණා පරණේ මේ ඕ මාඩරන් මස්කෝ බයික් එක තිබ්බම මම මෙතනින් දාන්න මම කියලා තිබ්බා මම එකක් තිබ්බා දානවා ගෙදර බක්ස් කියලා දාන්නේ මරුම් ගන්නවා යම්ගේ ඉවරයි උතර මේ හැදේ කාර් ලෝකෙද ඔව් එපා පුතන් කුපෙන් බැත් එක බෝනල් කට්ටක් ඕවා නියසයි මරුවා දාන්න මෙයා අයියෝ ගහගෙන යන තීන් එක්ක තියෙනවා මේ හුත්තෝ මේ මෙතන එච්චි වතුර වැඩි වෙන්නේ නැති නේද මේ මේකේ අරවන් නරයක මේ අද කොහොමද යහපන් කියලා වැස්සොත් ලබුල්ලට යනවා වාටක වාටක අතර හරි තමයි ඒ කවුරු උඹකටේ පහල වුණා කිව්වේ? බැලුම්මයි. බැලුම්මයි දානි මනේ. අයි කැරියට්ට? කැරියට්ට? එයාලා ඉතියා ගන්න බෑ. අපි තෙන්න පියන්න පුළුවන් නේද? පස් දෙනා මේ ගන්න. මේ ගන්න. මේ අනුස් ගෑම පයින් එනවා බං ගමන් අරේ. අනුස් ගෑම. අමාරු වෙන්නේ නේද? මේ සෑහෙන ලොකු ප්‍රශ්නයක්. මේ ඔය හැරි මේ අම්මා අවිල්ල බලා ඉන්නවා මෙතෙන්ට. නාමගේ එතන පාලම වියමක් දන්නේ නැහැ පාලම. පාලම හොයන්නේ කොහොමද? අම්මාට තිරි වහිනවා අය. මේ අපිට මෙතන පාර මතකද බං? මේව ගෙලින් ගියක හරි වලවල් ටිකක් තියෙනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ පාලම කොයි මට්ටමින් තියෙනවද කියන එක. අර තියෙන්නේ පාලම නේද? ඔව් ඒක පාලම. ඉතින් යමා ඉතින් අවුලක් නැහැ. මේ ටික කොහොමද දන්නේ නැහැ. ඔය හැරි වලක් නේ තියෙන්නේ. වල කියන්නේ දැන් මගේ පසුපස එන්නේ හැමෝම. බලපන් ඒ තමයි හරියන්නේ බං උසේකයි. මගේ පසු යා මලගේ වල බිස්කට් කන්න දෙන්න එක බිස්කට් එකක් අපිට. මම එකපාරට බුක් ගාලා ගියොත් අයියේ. ඔයා බුක් ගාලා එන්න ඕනේ. ටයිම් තියෙනවා.
ගලවන්නට අපිට උඩට යනවා. ආ. එන්නේ නැද්ද බං? එන්නේ නැද්ද? ඈ ගානවා යක්. තව ටිකකින් වැඩි වෙනවා උතර අපිත් යන්. ගහගෙන ඇවිදයි අපි. නෑ ගහගෙන යන්නේ ඈ. ආ. හිමීටම හදිස්සි වෙන්න එපා. යන්නේ ඈ. මේ සයිඩ් එකේ. යන්න බෑ මෙතනින් එහාට. සයිඩ් එකේ වරේ. උකරව නේද හැම මහත්මයා. මේක මැජික් එකක් කලාත්මා. උකරව. හරි හරි ආවා. හරි ආවා. ගොඩට ආවා. Hey! අපි ආවා. Fuck you baby. අපි ජයකට ආවේ මාත් ඇඟ. එtti මේක ගලවන් ගිහින් තියෙන්න ඕනේ. මේ යනවා කියලා නේ. ඒ මේ මිව්වගෙන් කොහොමද යන්නේ? ඊකද ඔය. ඒ. පස්සේ අයියා. මිව්වගෙන් කොහොමද ගහ ගියා ඉතින් නැහැ මිව්වගෙන් නම් ගියොත්. නෑ අතෙන්ට ගියා නැති. එන්නකෝ. මෙන්නකෝ මෙහෙමයි. මේ මුල්ලේ යන්නේ ළඟට බර වෙලා. ආ. ඔයා විශ්වාස කරලා එන්නේ අයියේ. හරි අමාරුයි. අමාරුයි දැන් දැන නෑ උඩ බලන්න. යන්නේ මේ සයිඩ් එකට යන්නේ. මේ සයිඩ් එකට විතර යන්නේ මේ තාම පාලෙම දින්න අපි. මොකල්ලේ? ඔව් ඔව්. එන්න බා සයිඩ් එකට. ඉන්න පොඩ්ඩක්. මයන පාරේ වරෙන් ඈ බලකට වන්නත් විතරයි. ආ. මම මේ යන්නේ අර පාර ගැට්ට උඩින් ඈ. ආ. දැන් තරයි යා උඩ පාර. මේ මෙතන ඉඳලා යන්න. අම්මට කොහේ දාලා මේ දැන් දම්ලේ වගේ නිකන්. මේ මං යන පාර උඩ යන්න මේ වර. උඩ වලක් තියෙනවා. පාරේට වලක් දෙකක් තියෙනවා. අපේට පාර මතකයි නේ. උගල් පයිදී ඉඳලා යනවනේ බං අපි. ජීවිතයක් වෙනුවෙන් මේ මෙහෙයුම මිනිස් ජීවිතයක් වෙනුවෙන්. එච්චර දර නැහැ. මේ කුඹුරු නේද මතක් ඇද්ද නෑ. ආදී අයියා. ඒ මොකද ඔය කරන්නේ? ඈ? මම වඩාගෙන යන්නේ. ඈ? අපේ කොමිටෙන් කරපු එක බලන්න අපි යන්නේ හිට. මේක තමයි අර තියෙන අපේ වෙල. ඔව්. අපිට ඕන දෙනවා. කොයිද? ආයෙත් උත්තර දෙන්න. ඔඩෝ. ඒ. ආ. අම්මට දුක දෙනවා. ඒක තමයි මේ මෙච්චර වතුර. අපේ ගාම දෙපා. මාරෝ බරයි බං. ආ. ඒක කැඩලා නේද කියන්නේ? කඩලා. ඒ වදියා පව් ඕයි. ආ මතෙන් කඩලා. ආ ඔය ඉතන යතන යර. ඒ බැටරි කොහොමද ආවේ? මේ අයිලෙන්ද? අයියෝ මොකද නේද? මන්නේ අපි සීතාරක් දුවන්නේ. ඔව්. කරන්න දෙයක් නැහැ සුද්දා. මම තමයි ජීවිතේ. අසන්නලා ඉන්න ඔක්කොම. බලන්න වයි කුකුර. පස්සේ ඔය අසන්න ඉන්නේ. වාජිර මුදා ගැනීම මෙහෙයුම.
පස්සේ ගියා තමයි මේක හැන්ඩල් කරන්නේ. මට ඌ මැරලා ඉන්න බෑ. එනකොට මැරලා ගහගෙන ගිහිල්ලා. ආ. ඔයා කියන අවුරුදු ලොක් මහන්සිය. අවුරුදු 20ක්. වැඩ කරලා වාන්න අර කුකුරමයි කුකුර. අනේ හිතේ දුකයි. හිතේ දුක. යන් අපි බලන්න එන්න. කොල්ල දුකින් ඉන්නේ. කොල්ල දුකින්. කොල්ල සික් එකේ ඉන්නේ. වාන්න මණ්ඩාරයත් එක වේරිල්ල. බලන්න. කොහොම යන වෙලාව මේක. මේ මුළු යායම නේලා. මේක විතරක් මුකුත් වෙලා නෑ වෙනවනේ. මණ්ඩාරයත් එක වාසනාව. අපිට දිස්සනම අර ආකාරයෙන් දඹුලෝය කියන ඔයේ ඉවුර. අර වොන් දාන්නේ ඉවුරට උඩින් දඹුලේ වතුර. ඒ වගේම අර කියන දඹුලේ පාලම මේ සියලු වතුර මේ දඹුලෝයෙන් පිට වෙන ජලාශයේ වතුර තමයි. බුදවා ගැනීමේ විසුමක් තමයි අපි ඉවත් කරන්නේ. අර ඈත පේන ගහේ ඉන්න අපේ තරුණයෙක් අපිත් එක වොලිබෝල් ගහන තරුණයෙක් ඔහුට එන්න බැරුව දැන් මේ ඊයේ රෑයි දැම්ම අර ඈත පේන ගහේ ඉන්නේ. ඈත පේන ගහේ අපිට යන්න ඔබ ගන්න. ඒ ජෙට්ටක් එනවා. සෙට් එක යනවා. ඒ පැත්තෙන් ගොඩකට බැරුවදී ඊගල කියනකෝ මතන ගල් කන්දක් තියෙන්නේ. එතෙන්ට දිනවලු ඊංගට. ජිබ්‍රීලා ඔය කොනේ ඉහලන්න. මන්නේ අයියෝ. උදේ බඳ රත්නකම හම්බෙන්න ගිහලා වගේ අර වැවේ තියෙන පැකට් එක ඌ තමයි කාලා තියෙන්නේ. ටික තමයි කාලා දුන්නේ. මේ අවසාන ටික කියන්නේ දයිවේ. ඒ ඔක්කොම දයිවේ. පොදා වෙනකන් ඉන්න ඕනේ. එක්ක හෙලිකොප්ටර් එකේ එන්න ඕනේ. අපේ ඔයාලට අත්යක් උදව් ඔයා මොකද කරන්නේ? මම මේ මමත් මම කරන්නේ කොහොම වෙනව අරහෙට. හැබැයි ෆෝන් තියෙනවනේ ඒක ප්‍රශ්නේ. එතන ප්‍රශ්නයක් වගේ දුක්. ඒ බබ. අපිට උදා ගත්තා. අන්න ගත්තා. Ore ore. Apa ya? මේ අතට ගියා බයික් එක. itu ගියාද මන්දා? නෑ. ඔක්කොම ආවනේ ඊට පොනේ දර පැත්තේ. එන අපි යා. යල්ලා හබික් බික්. අපි යන්න ගිහලා හරිද ලොකේෂන් එක තිබ්බා නේද? ඈ පොඩ්ඩක්වත් තිබ්බා නේ. පොඩ්ඩක් තිබ්බනා. මේ පස්සේ එන කිව්වේ වජිර මැරිලා කියලා. අපිට දැන් කිව්වේ දෙහිප්පය මලගයක් තියනවා. යක්කෝ. වජිර මූණ පෙන්නන්න පොඩ්ඩක්. මන් තමයි මේක බේරගත්තේ. මන් තමයි මේ ආයෙත් බේරගත්තේ. පොදුරු අත්දැකීම් බච්චක් කාලා කතා කරමු. අනිවාර්යෙන්. ඒ නෙව්වා මේ අරගෙන තිබ්බා කොහොම ඇවිල්ලා නේද? මොකද? යාලේ ඒ ඔය අයිනට යන්න එපා බා. ඔව්. කොහොමද යට ඒක තමයි අයිනට යන්න එපා කිව්වේ. අයින යටයි බා. ඔව්. එද්දි මෙච්චර තිබ්බේ නෑ. නෑ. කොහොමද ආතල් එක? ඔව්. තව ටික යනවා. ඕ. දෙවියන් අර බයික් එකේ ගිහින් යන්න.
පාලා ඉස්සරහට දැන් පාලා ගලවන්න ගිහින් කියලා. ඉතින් පයින් නම් පුළුවන්. අර මිනිස්සු 62ක් එළිය. දැන් නම් යබයි නෑ. අර රතු වුණා. මින් ගන්න වතුර. සුඩේ ගන්න අද. මේ ඇති පාලම පේන්න හරි ඉදුල්ල. තා චුට්ටක් පරක් බලන්න පාලම පේන්නේ මන් දැන් මෙහෙම බුක් ගලා පයින්නවා. නැහැ. අඩු. මේක අයින් කරා නම් අපිට වතුර පාර පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. අඩු කරයි. අම්මා ඇටියට වතුර ටිකක් ගියා. ඒක තමයි. සීතල වෙලා ගියා. වෙලා ගියා. ඒ අද්දකිය සම්පූර්ණ කරන්නේ වදිරයියා.